නිකායක් ඇති වුණා. ලංකාවෙන් උපසම්පදා වෙලා ගිහිල්ලා ඒ ඇති වුණා. ඊට පස්සේ කීර්තිති රාජසිංහ දවස 1747 1782 වැලිවිට සරණං කර හාමුදුරුවෝ. අපි වැලිවිට සරණං කර හාමුදුරුවෝ ගැන ඉස්සෙල්ලා කිව්වා නේද? ඔව්. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ බලවත් ඉල්ලීම නිසා කීර්තිති රාජසිංහ රජු දවසේ පට්ටිපොළ මොහොට්ටාලගේ ප්‍රමුඛත්වයෙන් දූත පිරිසක් ගියා. කොහටද? උපසම්පදාව ගෙන ඒමට තායිලන්තයට ගියා. හරිද? මොකද ඒ කාලේ ලංකාවේ ශාසනයට මොකද වුනේ? පිරීලා තියෙන්නේ. නෑ ඉතින් මේ ශ්‍රී යුග කියන්නේ බ්‍රිතාන්‍ය යුගයනේ ඉංග්‍රීසි යුගය. ඒකට මේ අපේ ආගමට තැනක් දෙන්නේ නැහැ. කොහොම හරි භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් ආගමට නොසලකීම නිසා ආගම පිරිහීමටපත් වෙනවා. පිරිහීමටපත් වෙලා අවසානයේ මේ උපසම්පදාව නැතු වෙනවා. උපසම්පදාව නැහැ කියන්නේ ආගම පිරිහුණා. උපසම්පදාව නැහැ. මේකද උපසම්පදාව තියෙනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේලා පොහොය කරනවා. මම ඉස්සෙල්ලා කියලා තියෙනවා නේ. පොහොය කරනවා කියන්නේ ප්‍රාතිමෝක්ෂ කියනවා. ඒගොල්ලන්ගේ සීලය නැවතත් මේ සීල් පද කැඩෙනවා. ඈ දැන්ද? ඔව්. මේ අපේ ස්වාමීන් වහන්සේලා කරනවා මේ විසුද්ධි ආමඳුරෝ ලොකු ආමඳුරෝ හරිනම් කරන්නේ. ඈ ඒකෝට ඈ පෙන්නන්න දෙන්නේ නැහැ. දැන් මෙහෙ කරන්නේ නැහැ. සීමා මාලකයකට යන්න ඕනේ. මෙන්න මේ ශාක්‍ය සිංහාරාමේ තියෙනවා. මේ තියෙනවා නැල්ලිගම පන්සල. ඒ වගේ පරණ පන්සල් ඈ හවුදට නැහැ ඒක වෙලා වන්න. නෑ. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂය කියලා තියෙනවා සිල්පද 227ක්. හරිද? මම ඔයාලට මේ ගැන කතා කරන්න කියලා ගෙනන්න හිටියා. ඒක බැරි වුණානේ. මම ළඟ තියෙන පොතක් මම ගෙනල්ලා පෙන්නන්නම්. මේ අර ඒක අවබෝධයක් ලබා ගන්න ඕන. මම ඊළඟ දවසේ එනකොට මතක් කරලා ගින්න. එතකොට මෙන්න මේ විදිහට මේ දැන් මේ එතකොට වැලිවිට සංඝරාජ සරණංකර හාමුදුරුවෝ අර මේ පාලි භාෂාවේ පොතක් මොකද්ද ඉගෙන ගත්තේ මේ ඉරේ හිටපු කෙනෙක්ගේ නේද? ඒව මතක් කරලා තියන්න ඔයාලා පොත්වල තියෙනවා. සංස්කෘත ඊට පස්සේ දැන් මේ ඔය වැලිවිට සංඝරාජ හාමුදුරුවෝ මොකක් හරි මේ හාමුදුරුවෝ පනිෂ්මන්ට් එකක් දීලා රජතුමා යවලා තියෙනවා මේ වෙන ප්‍රදේශයකට. ඊපස්සේ ඔහොම ඉන්නකොට සංස්කෘත පඬිවරයෙක් ඇවිල්ලා තියෙනවා රජමාලිගාවට. දැන් මේ සංස්කෘත පඬිවරයත් එක්ක කතා කරන්න කවුරුවත් දන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ආරංචිය හොයාගෙනනකොට මෙන්න මේ වැලිවිට සරණංකර හාමුදුරුවෝ දන්නවයි කියලා මේ රජතුමාට දැනගන්න ලැබිලා වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ මාලිගාවට ගෙන්නගෙන තමයිලු ඒ සංස්කෘත පඬිවරයත් එක්ක කතා බහ කරේ. හරිද? අනේ ඒක නිසා තමයි සංඝරාජ හාමුදුරුවෝ එතනින් ප්‍රසිද්ධ වුණේ. එහෙම වෙලා තමයි ඊට පස්සේ දැන් මොන පට්ටිපොළ මොහොට්ටාලත් එක්ක දූත පිරිසක් යව කොහාටද? තායිලන්තයට. මේකට ප්‍රමුඛ වුණේ කවුද? වැලිවිට සංඝරාජ සරණංකර හාමුදුරුවෝ. රජු ඈ නෑ මේ කවුද? කීර්තිසිංහ රජුරුවන්ට මේ සංඝරාජ හාමුදුරුවෝ බලවත් ඉල්ලීමක් කරා. මෙහෙමයි දැන් අපේ ආගම පිරීලා තියෙන. ඒක ඒ කාලේ හිටපු අයට කියන්නේ ගණින්නාන්සේලා කියලා අහලා තියෙනවද? ගණින්නාන්සේලා. ඒ කියන්නේ ගණින්නාන්සේලා කියන්නේ උපසම්පදාව නැහැ. හරිද? උපසම්පදාව නැතුව දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වයස අවුරුදු 20න් පස්සේ උපසම්පදා වෙන්න ඕන. උපසම්පදා වෙන්න පුළුවන්. එහෙම නැතුව දිගු කාලයක් ඉන්නකොට කියනවා ගණින්නාන්සේලා කියලා. ඒ කාලේ ගණින්නාන්සේලා කියන්නේ ඒකේ හිතේ ඒවයි. ඉතින් මේ ගණින්නාන්සේලාගේ தත්ත්වය තමයි මේ සංඝරාජ හාමුදුරුවෝ හිටියේ. ඉතින් මොනවාදනේ මට කියන්න. ඊට පස්සේ මේ අපි දැන් පාඩමට මේ පට්ටිපොළ මහට්ටාල ළඟ දූත පිරිසක් ගිහපුවම ඒ තායිලන්තේ හිටියේ ධාර්මික
ඒ රජුරුවන්ගේ නම ධාර්මික කියලා රජ කෙනෙක් හිටියේ. ධාර්මික රජතුමා උපාලි මහ තෙරුන් ප්‍රමුඛ තායි භික්ෂූන් වහන්සේලා 29ක්. හරි. ඇමතිවරුන් 5 දෙනෙක් රණින් කළ ප්‍රතිමාවක් ලංකාවට එව්වා. මොන දෙව්වේ? භික්ෂූන් වහන්සේලා 29ක් ඇමතිවරුන් 5 දෙනෙක් රණින් කළ ප්‍රතිමාව ලංකාවට එව්වා. ඉතින් මේ පිරිස 1753 පැමිණිලා සාරගංගර සංඝරාජ හාමුදුරුවෝ ප්‍රමුඛ පිරිස උපසම්පදාවට පත් කළා. මේ කාලේ ඇති උනේ ඒ ඇති වුණු නිකායට කියලා මොකද්ද? ශාමෝපාලි මහා වංශ නිකාය. ශාමෝපාලි කියන්නේ ශාමා කියන්නේ සියම්. වැඩම කර මේ විකුණුවා මේ නායක හාමුදුරුවෝ උපාලි. ශාමෝපාලි. ඉතින් මහා වංශ නිකාය කියලා නිකායක් පිටවගත්ත මේ පිට වුණා ලංකාවේ ඒ ශාමෝපාලි මහා නිකාය. ඊට පස්සේ දැන් ඔන්න අපි දැන් අපේ ප්‍රශ්නෙට යමු. අපි ප්‍රශ්නෙට මොකද්ද කිව්වේ? ප්‍රශ්නේ අහලා තිබුණේ තායිලන්තයේ පවත්නා තේරවාදී භික්ෂු නිකාය දෙක ගැන විස්තරයක් කරන්න. අපි මේ දැන් මෙතෙක් කතා කරේ තායිලන්තයට බුදුදහම හමු වුණු සැටි සහ ලංකාවත් අතර තිබුණ සම්බන්ධතාවය ගැන තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. දැන් යමු අපි මේ භික්ෂු නිකාය මොකද්ද කියලා මේ කතා කරන්න. භික්ෂු නිකායන් දෙකක් තියෙනවා. ධම්මයුක්තික නිකාය සහ මහා නිකාය කියලා. මේක ඇත්තටම මං හරි අමාරුවෙන් පොතේ කියවලා හොයාගත්තේ. යන්තම් පේලි දෙක තුනකින් තියෙන්නේ. හරිද? ඕකේ තියෙනවා. පොත මුලින් ඉඳලා කියවන්න ඕන අවධානයෙන්. එහෙම නැතුව හොයාගන්න බෑ. ඉතින් මට හරි ප්‍රශ්නයක් වුණා මේ නිකාය දෙක මොකක්ද කියලා. පස්සේ හොයලා හොයාගත්තා. මොන්කුත් 1851 මේ අහන්න 1851 56 රජ කරපු මොන්කුත් කියලා රජතුමා ඇති කරලා මේ ධම්මනිකාය. මොන්කුත් මොයන්න අල්නායන කුයන්න ආතයන්. ඔව් හරි. මොකද්ද නිකාය? ධම්මයුක්ති නිකාය. හරි. ධම්මයුක්ති නිකාය ඒ පළවෙනි එක. අනික මහා නිකාය. ලේසි. ඒ දෙක 1851 1856. හරි. මොන්කුත් රජතුමාගේ මේ අනුග්‍රහයෙන් ඇති වෙච්ච නිකාය තමයි ධම්මයුක්තික නිකාය. තව තියෙනවා මහා යුක්තික නිකාය. දැන් මේකේ පොඩි විස්තරයක් අපි කියනවා නම් ධම්මයුක්තික නිකායේ විනය නීති බොහොම දැඩි. හරි. ඊට පස්සේ වම් පසට සිවුරු කොන් අඹරවා ගැටවටුව ගසා සිවුර පොරවයි. ඒ කියන්නේ අන්න හරි වම් පසට මේ වම් පැත්තට. හරිද? වම් පැත්තට සිවුරු උඩ මේ දෙකේ වෙනස. එතකොට මහා නිකාය ඒකේ අනිත් පැත්ත. හරිද? තේරෙනවද? මහා නිකාය දකුණු පසට සිවුරු කොන් අඹරවා ගැට්ටුව ගසා සිවුර පොරවයි. හරි? වම දකුණ මාරු වෙන එකයි තියෙන්නේ. මේ නිකාය දෙකේ එක වෙනසක් ඒක. ධම්මයුක්තික නිකාය වම් පසට සිවුරු කොන් අඹරවා වම් පසට සිවුරු කොන් අඹරවා ගැටවටුව ගසා. ඒක අපේ භාෂාව ඒ කියන්නේ සාසනික වචනයක් මේක. ගැටවටුව ගසා සිවුර පරවනවා. හරි? හරි? ඊට පස්සේ දැන් අනිත් මහා නිකායේ අය දකුණු පසට. ඔව්. දකුණු පසට සිවුරු කොන් අඹරවා ගැටවටුව ගසා සිවුර පොරවයි. මතක තියාගන්න ගැටවටුව කියන්නේ ඒක සාසනික වචනයක්. මොකක් හරි වචනයක් නෙමෙයි. ඒකේ අර්ථයක් තියෙනවා. ගැටවටුව කියන්නේ ඔය කිව්වේ විසුද්ධියවුන්දරම පෙරවන්නේ. අන්න ඒකට තමයි ගැටවටුව කියන්නේ. අර මේ ඒක හවුර මෙහෙම අඹරවලා ගන්න එක. හරි? ඉතින් ඊට පස්සේ දැන් මේ ධම්මයුක්තික නිකාය අනිත් එක තමයි මහජනයා ඉදිරියේම ප්‍රාතිමෝක්ෂ දේශනා කරයි. ඒගොල්ලෝ අර මේ ඔහොය කරනකොට මහජනයා හිටියට ඒගොල්ලෝ ප්‍රශ්න නැහැ. කවුද මේ ධම්මයුක්තික නිකාය? හැබැයි මහා නිකාය
සීමාවට වී දොර වසාගෙන ප්‍රාතිමෝක්ෂය දේශනා කරනවා. ඒ කියන්නේ ඒ අර සීමාව ඇතුලේ තියෙන මේ ස්ථානයකට වෙලා දොර වසාගෙන අනිත් අයට නොපෙනෙන්න තමයි ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ. ඉතින් ඒක නිකාය දෙකේ වෙනසේ. ඒ මහානායක ආන්දරෝ අරන් තියෙන තීරණ. ඊට පස්සේ ඊළඟ තවත් වෙනසක් තමයි දැන් ධම්මයුක්තික නිකාය. ඇවත් දේශනවා කියලා කියනවා ඔය මේ පොහොය කරනවා වගේම සිද්ධියක් ඒකට විනය කටයුත්තක්. ඇවත් දේශනවා. ඇවත් කියන්නේ මොනවද? භික්ෂූන් වහන්සේලා අතින් සිදුවන යම් අතපසු වීම. අතපසු ඒවට කියනවා අපි ඒවා දේශනා කරලා ඒවයින් මිදෙන්න ඕන. ඒවා නිවැරදි කරගන්න ඕන. ඉතින් මේ ධම්මයුක්තික නිකායේ ඒ ඇවත් දෙසන්නේ Tamanට ඇවතක් සිදු වුණොත් විතරයි. හරි? දැන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන් අතින් ඇවතක් සිදු වුණා කියලා දැනුණොත් විතරයි ඒ ඇවත් දේශනා කරන්නේ. මහා නිකායේ නොවරදවාම දවසට දෙවරක් ඇවත් දේශනා කරන්න ඕන. සිදු වුණත් නැතත් අනිවාර්යයෙන්. හරි? ඊළඟට වැඩි පිරිසක් භික්ෂුන් ආයත් වෙන්නේ මේම මහා නිකායටයි. හරි? වැඩි පිරිසක් භික්ෂුන් ඉන්නේ මහා නිකායේ. මෙන්න මේක මේ සාමාන්‍ය විස්තරයක් තායිලන්තයේ බුදුදහම ගැන මේ තමයි දැන් අපි ඔය කතා කරේ. හැබැයි මීට එහා ගිය අපිට කතා කරන්න වැදගත් සිද්ධියක් තියෙනවා. මේ ලෝකෙම අදට තියෙන හොඳම භික්ෂු සංවිධානය තමයි තායිලන්තයේ තියෙන්නේ. හරිද? අපේ නෑ. අපේ දැන් මේ තායිලන්තයේ තියෙන භික්ෂු සංවිධානය දිහා බැලුවාම අපේ කතා කරලා වැඩක් නෑ. අපි පව් තමයි. උනාගන්න